හෙලෝ ආයුබෝවන් මං අද ඇවිල්ලා තියෙන්නේ මිහින්තලේ උසම තැනට යන්න තමයි අද ඇවිල්ලා තියෙන්නේ. මං දැන් ඉන්නේ මැදමළුවේ. මගේ පළවෙනි වීඩියෝ එකෙත් මං කිව්වා මැදමළුවේ ඉඳන් මේ ඇත්තහෙරට යන්න පාරක් තියෙනවා කියලා. මේ පැත්තේ තමයි ඇත්තහෙරට යන පාර තියෙන්නේ. මේ තියෙන්නේ ඇත්තහෙරට යන පාර. අපි අද යන්න හදන්නේ ඇත්තහෙරට. උඩට ගිහිල්ලා බලමු. මිහින්තලේ කන්දේ තියෙන උසම තැන තමයි ඇත්තහෙර. මේ තියෙන්නේ පඩිපෙළ. පඩිපෙළත් එක්ක උඩට යන්න තියෙන මාර ලස්සනයි. ලස්සන තැන මාත් එක්ක යන් උඩට ගිහිල්ලා බලමු. අර දැන් අපි ඇවිල්ලා තියෙන මැද හරියට දෙපැත්තම කැලේ තියෙන්නේ පඩිපෙළ වලින් ගහිලා. ඔයාලා එනකොට මේ පැත්තේ තනියෙන් ඉන්න එපා. තව කාත් එක්ක හරි එන්න. මොකද මේ දෙපැත්තම රක්ෂිතේ එක්ක කැලේ තමයි තියෙන්නේ. පොඩි වැස්සකුත් එක්ක අපිට එනකම් ඔය හරි බණ කියනත් එහෙනේ මල් වැස්සක් බ අරේවා ආව් අර වැත්ත බලන්න. hari apa nih? Dah halang ke wahi dekai gila temi dan enak. ආවට වෙන්නේ නේද? අඩු දැන් පාට එන්න. අවුව පෑගුවා. මෙතන තියෙනවා අපිට ගල් ස්විමින් පූල් එකක් වගේ. ගල් ටැංකිය. මේ කාලේ හදුපේ මං හිතන්නේ නාන්න හදුපේ එකක්ද දන්නේ රජවරු. ඉන්ටර්නෙට් සයිට් තිබෙනවා. ඔයාලා දෙන්න මේ ගොඩක් කට්ටිය ආවම එන්නේ මිහින්තලේ විතරක් ඇවිල්ලා යනවා. මොකද ඇත්තම මේ දෙපැත්තම කැලේ තියෙන්නේ. දෙපැත්තේ කැලේ කන්දක් තමයි තියෙන්නේ. මිහින්තලේ කන්දේ අනිත් ඒකේ චෛත්‍යය තියෙන පැත්තෙන් මෙහාට ඇවිල්ලා උඩටම යන්න තියෙන්නේ. මේක තමයි මිහින්තලේ කඳුපන්තිය උසම තැන. මේ උඩ තියෙනවා චෛත්‍යයක්. ඒකට තමයි ඇත්තහෙර කියලා කියන්නේ. ඉතින් මේ දෙපැත්තම සුද්ධ කරලා තියෙන්නේ ඉතින්. අනිය වෙන්න බෑ ඉතින් කාත් එක්ක හරි එන තරමට ඉතින් හොඳයි. තව ටිකයි දින උඩට. අපි උඩට ගිහිල්ලාම බලමු යාළුවෝ. නැති වුණාද? දේ දුන්න පෑවුවා ආයෙ ගියා.
අඩු නැහැ පන් දේ දුන්න තියෙන ලාවට. ඒ නැද්ද නෙමෙයි හරියන්නේ. අතන්ට හොඳට පෙවුණා ඒවට. නැද්ද? එතනට වේවුණාද? වැස්සකින්ද ලිස්සන්නේ බා. ඔව් වැස්සෙන්නේ. ගල් පඩි පෙළ. මේ පැත්තේ මිහින්තලේ පේනවා ලස්සන්ට. දී දුන්නත් පේන. දැන් තමයි අමාරුම කෑල්ලදී. එතන නේද? තව උඩට දිනව. එතන යහපැත්තේ තනිකර හෙලා තියෙනවා. ඒ කාලේ ඉතින් රජවරු මේක කරලා මේ විහාරයට ඇවිල්ලා තියෙනවා මේ ගල් වලින් පඩිපෙළ කරලා තියෙන්නේ. ඒ කාලේ ඉතින් වන්දනාමාන කරන්න රජවරු ඒ කාලේ හිටපු වැසියෝ ඉතින් ඇවිල්ලා තියෙනවා. දෙදුන් ඉවරද කියන්නේ? හරි නේද? අයියෝ ලාවට තියෙන්නේ. දැන් අපි උඩට ආව දැන් සයිට් එක ගාවට විතර යන්න තියෙන්නේ. දැන් ආවට පස්සේ මහන්සි ඔක්කොම තියලා යනවා. වැස්සකුත් වැස්සා වැස්සෙන් පස්සේ දේ දුන්නකුත් පෑවුවා. එතෙන් ආවට පස්සේ මහන්සි නැතිලා යන්නේ මේ view එකත් එක්ක. මාරුම ලස්සනයි ඉතින්. අපි යන් සයිට් එක පැත්තට මේක බලන්න. මෙතන අපිට තැනිතලාවක් වගේ දැන්නක් වගේ පොඩි සෙට් මේ කියන්නේ කන්ද දැන් ඉවරයි දැන් අපි ඉන්නේ කඳු මුදුනේ. එතන මේ පාරේ ගියාම දැන් චෛත්‍ය තමයි අතනින් සෙට් වෙන්නේ. දෙපැත්ත සුද්ධ කරලා තියෙන්නේ මේ පොසොන් එක ළඟයි නේද? හොඳ ගණන්නේ මොනවා නාරජුන් විසින් විකරන්නට ඇතයි තමයි. මේ වගේ තවත් චෛත්‍ය තියෙනවා මිහින්තලේ. මේක තමයි තියෙන උසම තැන. මිහින්තලේ කන්දේ උසම තැන තියෙන චෛත්‍ය තමයි ඇත්තේර කියලා කියන්නේ.
තත්ත්වයට ඇවිල්ලා තියෙන කට්ටියත් පල්ලෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඇවිල්ලා තියෙනවා කියලා. ඇවිල්ලා නැති කට්ටිය කමෙන්ට් එකක් දාන්න එන්න ආසයි කියලා. වීඩියෝ එක බලලා ඇත්තටම හොයාගෙන බලාගෙන එන්න. මිහින්තලේ ආවොත් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න. පැයක් විතර වෙනසක් තියෙන මිහින්තලේ ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා යන වෙලාව ඇත්තෙම එතන හොඳයි ඉතින් ලස්සනයි. අදට මම වීඩියෝ එක එන්ඩ් කරන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like කරන්න, bell icon එක ඕල් දාගන්න. ඉස්සරහට දාන වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයිද නරකයිද. වීඩියෝ එකේ අඩුපාඩු කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් ලස්සන තැන් වලට අපි ඉස්සරහට වීඩියෝ දානවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න.